guys, welcome back to my channel. ඔන්න අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ඩේ vlog එකක් එක්ක. ඉතින් මේ තමයි මේ මාසේ පොහොය දවස. ඉතින් මාර්තු 13 වෙනිදා තමයි මේ vlog එක රෙකෝඩ් කරන්න මම පටන් ගත්තේ. දවසක vlog එකක් දාන්නම් කියලා හිතුවට හවස් වෙනකොට ඇත්තටම ඔයාලට පෙන්වන්න දෙයක් තිබුණේ නෑ මට. ඉතින් ඒක හින්දා මම හිතුවා ඊළඟ දවසත් රෙකෝඩ් කරලා දෙක එකට දානවා කියලා. ඉතින් මේ පොය දවසේ අපි දවල් 12ට විතර තමයි පන්සලට යන්න පිටත් උනේ. මේ වෙලාව වෙනකොට ඔබ මාරම සැරයි. ඉතින් කුඩයක් කියලා ගත්තෙත් නෑ හැමම ගියා මේ බස් එකේ ගිහින් තමා මේ ටික අතුර පයින් යන්න තියෙනවා. චුට්ට දුරක්. ඉතින් ඒ ටික තමයි ඔයාලා කලින් දැක්කේ. ඉතින් පන්සලට ඇවිල්ලා පහන් හැම පත්තු කරන ගමන් තමයි මම දැන් මේ ඉන්නේ. මාර හුලඟ. ඉතින් හැමදාම පහන්නක් පත්තු කරගන්න හරිම අමාරුයි. මොකද හුලඟ සැර වැඩි. යන හැම දවසකම එහෙම තමයි. ඉතින් කොහොමරි මේ දවසේ මට පහන් ටික පත්තු කරගන්න පුළුවන් වුණා. මොකද වෙනද තරම් හුලඟ සැර නැහැ පහන් නිමෙන්න තරම්. ඉතින් ගොඩක් අය පන්සල් ඇවිල්ලා මල් හැම පූජා කරලා තියෙනවා. ඇත්තටම සමහරුන්ගේ මල් වට්ටි මාර ලස්සනයි. හරි පිළිවෙලයි. මේ ගොඩක් අය මේ අර මල් වට්ටියේ උඩ ටික විතරනේ ලස්සනට පිළිවෙල තියන්නේ. ඉතින් අර නැත්තම් අර කවරෙන් ගත්තු ගාම්ම ගොඩ එහෙම් පිටින්ම මල් වට්ටියට දාලා මේ අර උඩ ටික විතරක් ලස්සනට හදනවා නේ උනාට සමහරුන්ගේ මල් වට්ටි හරිම ලස්සනයි පිළිවෙලයි. එහෙම් මෙහෙම් මල් දාලා තියෙනකොට ඇත්තටම හරි කැතයි. බුදුහාමුදුරන්ට පූජා කරන මල් වට්ටිය මං හිතනවා ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනි කියලා. පාට මල් නැතත් සුදු මල් විතරක් තිබ්බත් මං හිතනවා ඒකේ පිළිවෙලක් කියලා දෙයක් තියෙන්න ඕන කියලා. ඉතින් මේ vlog එක බලන කම්මැලි ළමයි ඉන්නවා නම් මල් වට්ටියේ යට කොටස කැතට හදන එයාලට තමයි මම මේක කිව්වේ. අද මං තනියෙන් නෙවෙයි ආවේ අපේ අම්මත් එක්ක. අම්මා ඉතින් වීඩියෝ වලට එන්න එහෙම වැඩි කැමැත්තක් නැහැ. ඉතින් එයාව වීඩියෝ එකට ගත්තේ නැහැ. පන්සලේ ඉන්නකොට මාර හිතට සැහැල්ලුයි. ඉතින් කොච්චර ප්‍රශ්න තිබ්බත් පන්සලේදී හැමදේම අමතක වෙනවා. ඉතින් මේ තමයි vlog එකේ දෙවෙනි දවස. මම පන්සල් ගිහිල්ලා ඇවිල්ලා රෙකෝඩ් කරන්න ගත්තේ නෑ මොකොත්. ඉතින් මේ තමයි ඒකේ දෙවෙනි දවස. මම හදාගත්තා තක්කාලි ජූස් එකක්. ඉතින් බීට්රූට් චුට්ටකුත් මම දැම්මා. මං හිතුවේ නෑ කොහොමත් ඒක බොන්න පුළුවන් වෙයි කියලා. මොකද මම මේ කොහොමත් තක්කාලි වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නෙවෙයි. කොහමද ඉතින් ඒක ಗುಣ හින්දා මම අමාරුවෙන් හරි බිව්වා. ඒක නිකන් ඉතින් හදලා ගත්තේ උදේ. ඉතින් මේ තියෙන බීට්රූට් ටිකක් වේලන්න තමයි මම හැදුවේ. මෙච්චර දවසක් හෙනට අවුව තිබ්බා ළමයි ඊයේ දවස වෙනකම්ම. ඉතින් මේ බලන්න බීට්රූට් ටික කපලා වේලයන්ඩ හදනකොට වැහැපු ඇස්ස තමයි ඉතින් මේ හැම කාලෙම මෙහෙමයි. මම කලිනුත් දවසක බීට්රූට් ටිකක් කපලා වේලන්න හැදුවා. ඒදත් පහුවදා වැස්ස පටන් ගත්තා. ඉතින් ඒ බීට්රූට් ටික පුස් කෑවා. ඉතින් මේ පාරත් ඒ වගේ. ඉතින් කොහොමින් හරි බීට්රූට් වේලන්න වෙන්නේ නැහැ. ඒක හින්දා මම දවල්ට කන්න තමයි මේ හදන්නේ. මේ දවස්වල ගොඩක් වෙලාවට උදේට කැවෙන්නේ නැහැ. ඉතින් දවල්ට තමයි කන්නේ. වැස්ස වෙලාවේ මේ දෙන්න අතරින් දැන් හොඳටම නිදි. එයින් ඉතින් අම්මයි දුවයි. ගෙස් කරන්න බලන්න මේ දෙන්නගෙන් කවුද අම්මා කියලා. අම්මා එනකොට එළවලු ගෙනල්ලා තිබ්බා. එළවලු කියන්නේ මෙතන ගොඩක් තියෙන්නේ පලා ಜಾති අනම්මනම්. ඉතින් මේ දොඩන් නේද ඒවට කියන්නේ ළමයි. මේ ඒවත් ගෙනල්ලා තිබුණා. ඉතින් කුළුබඩු ಜಾති අනම්මන ටිකකුත් තිබ්බා. ඉතින් දැන් ඒ ටික අස් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් මම ඒ ටික ඕනි කරන තැන් වලින් තියලා ආයිමත් vlog එකට එන්නම්.
ඒ ටිකත් අස් කරලා ඉවර වෙලා මම අම්මට අයියට එක්ක තේ හැදුවා. ඉතින් ඔයාලා කියන්න බලන්න තේ එකේ පෙනුමින් තේ එක රහ පාටද කියලා. ඉතින් තේ එකත් හදාගෙන ගිහිල්ලා මම දැන් හදන්නේ ලෙක්චර් එකක් බලන්න. මට ගිය සතියේ ලෙක්චර් එක බලන්න බැරි වුණා ලයිව්. ඉතින් මම අද ඒකේ රෙකෝඩින් එක බලන්න තමයි හදන්නේ. ඊළඟ පාර ඔයාලා රටකජු ගන්න ගියොත් මේ ජාතියනුත් අරන් කාලා බලන්න. මම නම් මේකට හරි කැමතියි. මට මේක රහයි. ඒ වුණාට මේ දවසේ පොඩ්ඩක් එක සැර වැඩි කියලා හිතුණා. මේ වෙනදට නම් ගානට තියෙනවා. ඒ වුණාට අද පොඩ්ඩක් එක සැර වැඩි. මොකද මම වැඩි සැර කන්න කැමති කෙනෙක් නෙවෙයි. මොනා වුණත් මේක මාර රහයි. කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. කාපු නැති අය මේක හොයාගෙන කන්න. කොහොම හරි තේ එකත් බොන ගමන් රටකජුත් කකා දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ලෙක්චර් එක බලන්න. මට හිතෙනවා මේ බ්ලොග් එකේ සෑහෙන්න කෑම කන තැන් තියෙනවා කියලා. මට මේ වොයිස් එක කරද්දි තමයි මට ඒක පේන්නේ මං දවසට කොච්චර ජාති කාලාද කියලා. ඉතින් මහත් වෙන එක අහන්න දෙයක් නෑනේ ළමයි. ඉතින් ඔය කෙට්ටු වෙලා ඉත ළමයි ඉන්නවනම් මහත් වෙන්න බැරුව හොඳට කන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ළමයි අදට vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.